හොඳයි. අපි දැන් ලෑස්ති වෙන්නේ A level ඉංජිනේරු තාක්ෂණ වේදයේ ගිය අවුරුද්දේ ඉඳලා මේකේ කලින් අවුරුදු වල තිබ්බා. නමුත් ගිය අවුරුද්දේ ඉඳලා ආපහු එකතු වෙච්ච ලියවන යන්ත්‍ර ප්‍රැක්ටිකල් එක කොහොමද කරන්නේ කියලා බලා ගන්න. හොඳයි. එතකොට ලියවන යන්ත්‍රයක් ප්‍රැක්ටිකල් එකේදී ඔයාලට ආවහම ඒකෙදි තියෙන විශේෂ දේවල් ටිකක් ඉස්සෙල්ලා කරගන්න. ලකුණු දෙන්නේ කොහොමද? ඒ කාරණා ටික හරියට දැනගෙන කරොත් තමයි පුතේ ඔකේ ලකුණ ඔක්කොම ගන්න පුළුවන්. ඇත්තරම ලේසියෙන්ම ලකුණක් ගන්න පුළුවන් ප්‍රැක්ටිකල් එක. ගොඩාක් අය මේ ප්‍රැක්ටිකල් එකට හරි බයයි. නමුත් ඇත්තටම මේක හරිම ලේසි. මේකෙදි පුතේ පළවෙනි කාරණේ මතක තියාගන්න මේක වෘත්තීය මට්ටමේ කෙනකින් අපේක්ෂිත දේවල් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා වෘත්තීය මට්ටමේ තියෙන නිපුණත්වය මෙතනට අදාළ නැහැ. ඔයාට ලර්ත් එකක් ඔපරේට් කරන්න පුළුවන්ද? ඒකෙන් කුඩා කාර්යයක් කරගන්නේ කොහොමද? ඒ පිළිබඳව දැනුම තියනවාද කියන එක තමයි ඇත්තටම මේ ලර්ත් මැෂින් ප්‍රැක්ටිකල් එකේදී අපේක්ෂා කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද ලර්ත් මැෂින් එකකින් වැඩ කොටසක් කරන්න කියලා. ඒක කරන්න කලින් මෙන්න මේ කාරණාව දැනගෙන ඉන්න ඕනේ. ඔයාලට ලර්ත් එකකින් වැඩ කොටස් කරනකොට යකඩ කොහොමත් කතා කරනවනේ. යකඩ ලියවීම නැත්නම් අපි ලෝහ වර්ග ලියවීම ගැන කතා කරනවා. එතකොට ලෝහ ලියවනවා වගේ නෙවෙයි ඔයාලට හම්බ වෙන්නේ පුතේ ටෙස්ලෝන් රොඩ් එකක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ රොඩ් එකක්. ටෙස්ලෝන් රොඩ් එකක්. එතකොට රොඩ් එක භාවිතා කරලා එයාලා දෙන විවිධාකාරයට ලියවීම තමයි කරන්න ඕනේ. දෙන ප්‍රමාණවලට ලියවන්න ඕනේ. ඉතින් ඔය කාර්යය කරගන්නකොට ටෙස්ලෝන් රොඩ් එක සාමාන්‍ය යකඩයක් වගේ මේකට සෙට් කරලා අපිට ලියවන්න බෑ. මොකද මේ ටෙස්ලෝන් රොඩ් එක ඇද ගහන්න බලනවා. අපි කපන ප්‍රමාණය වැඩි වුණොත් මේ රොඩ් එක යා මෙයා ඇද වෙලා අපේ මිනුම් සම්පූර්ණයෙන්ම වැරදි වෙන්න පුළුවන්. ඒක නිසා මේ ටෙස්ලෝන් රොඩ් එකක් ලියවනකොට විශේෂයෙන්ම ටේල් ස්ටොක් එක මේකට සෙට් කරගන්නම වෙනවා. හරි අපි ලර්ත් එක ඔපරේට් කරද්දී බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඊළඟ කාරණේ තමයි මේකේ මෙෂර්මන්ට් ගන්නකොට දැන් ඔයාට පුළුවන් එක්ක ලර්ත් එකට හයි කරලා මෙයාගේ මෙෂර්මන්ට් ගන්න නැත්නම් ඔයාට එළිය තියාගෙන වානේ කෝදුවක් හරි වර්නියර් කැලිපරයක් හරි භාවිතා කරලා මෙෂර්මන්ට් ගන්න පුළුවන්. හැබැයි මේකෙදි පුතේ වර්නියර් කැලිපරේ තමයි අපි භාවිතා කරන හරියම මිනුම් උපකරණයේ විදිහට සලකන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න. ඒක නිසා වර්නියර් කැලිපරේ මිනුම් ලබා ගැනීම කියවීම වගේ දේවල් ඔයාට මේකේ ප්‍රැක්ටිස් කරලා යන්න වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණාත් එක්ක අපි බලමු ලර්ත් එක කරන්නේ කොහොමද කියලා. එතකොට මේ ලර්ත් එකේදී ඔයාලට දීලා තියෙනවා පුතේ මිලිමීටර් 20ක විස්කම්භයක් සහිත දිග මිලිමීටර් 100ක රොඩ් එකක්. දිග මිලිමීටර් 100ක ඒ වගේම විස්කම්භය මිලිමීටර් 20ක් වෙන ටෙස්ලෝන් රොඩ් එකක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. එතකොට මෙයා භාවිතා කරලා අපිට කියනවා මෙන්න මේ වගේ එක්කෙනෙක් හදන්න කියලා. අපි උදාහරණයක් ගමුකෝ මෙන්න මේ වගේ පොඩි ආනතියක් තියෙන කැපුමක් යොදන්නයි තියෙනවා. කැපුමක් යොදලා මෙන්න මේ කොටස නැවතත් විස්කම්භය යම් ප්‍රමාණයකට අඩු කරන්න තියෙනවා. දිග මිනුම් දීලා තියෙනවා පුතේ. මෙන්න මේ මිනුම් ටික අපි ලකුණු කරලා දීලා තියෙනවා. අපි ගමු 20යි 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 20යි. එතකොට සම්පූර්ණ දිග 80යි අපිට 100ක් දීලා තියෙනවා. එතකොට මෙන්න මේ තැන විස්කම්භය 20යි. මෙතන විස්කම්භය 18යි. මෙතන විස්කම්භය 20යි. මෙයා මම කුඩා කරලා දින්නකෝ ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා. රයිට්. මෙතන විස්කම්භය 15යි. මේ හැම එකක්ම මිලිමීටර වලින් දීලා තියෙන. එතකොට ඔයා මෙන්න මේ වැඩ කොටස තමයි අපිට කරලා පෙන්වන්න තියෙන්නේ ප්‍රැක්ටිකල් එකේදී. එහෙනම් අපි බලමු මේ වැඩ කොටස කොහොමද ප්‍රැක්ටිකල් එකේදී කරන්නේ කියලා. ඔයාලට හම්බ වෙන ලියවන යන්ත්‍ර එක එක ආකාරයේ ඒවා තියෙනවා. දැන් මෙතනක් තියෙන්නේ ඔයාලට හම්බ වෙන මිනි ලර්ත් එකක්. හරිද? මම මේකේ කොටස් ටික ඉස්සෙල්ලා කියලා ඊට පස්සේ අපේ වැඩේට යන්. ඔයාලට මෙන්න මේ කොටස මෙතනින් මේ පැත්තට අපි කියනවා හෙඩ් ස්ටොක් එක. ඒ වගේම මෙතනින් මේ පැත්තට කියනවා ටේල් ස්ටොක් එක. ඊළඟට මෙන්න මේ කොටස ආයුධ ටැඹ ආයුධය රඳවන්න තියෙන කොටස. ඊළඟට මෙතන සේෆ්ටි කව එකක් තියෙනවා. මෙතන තියෙනවා 3 අකු සක්වය.
ඊළඟට මේකෙදී ඔපරේට් ස්විච් විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ ඉමර්ජන්සි ස්විච් එක දැන් මෙයා ඔන් වෙලා තියෙනවා. මම මෙයා ඕෆ් කරන්න නම් මෙහෙම තල්ලු කරන්න කියනවා. තල්ලු කරපු ගමන් ඔන්නෝම පන්නනවා. මේ බලන්නකෝ. මෙයා ප්‍රෙස් වෙලා තියෙනකොට මැෂින් එක වැඩ කරන්නේ නැහැ. يعني මෙයා හදිසියකදී මෙහෙම අපිට ඕන වුණොත් මෙහෙම කරලා තද කරපු ගමන් මේ බලන්න එයා ලොක් වෙලා තියෙනවා. අපිට මෙයා රිලීස් කරන්න ඕන නම් මෙන්න මේ පැත්තට මෙහෙම තද කරලා මෙයා ඔන්න රිලීස් කරගන්න පුළුවන්. ඔන්න ඉමර්ජන්සි ස්විච් එක හදිසි අවස්ථාවකදී ඕක ප්‍රෙස් කරලා දැම්මාම හරි. ඊළඟට මෙතන තියෙනවා මෙයාගේ ෆියුස් එක. යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී දෝෂයක් ආවොත් එන්න පුළුවන් දෝෂ කීපයක් තියෙනවා. ගොඩක් වෙලාවට මෙයාගේ බෙල්ට් එකකින් දුවන්නේ බෙල්ට් එක කැඩිලා යන්න පුළුවන්, බෙල්ට් එක ස්ලිප් වෙන්න පුළුවන්. ඒ වගේම මේ මෝටර එකේ බ්‍රෂ් යන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන ෆියුස් එක යන්න පුළුවන්. ඉතින් ඉස්සල්ලාම අපි බලන්නේ ෆියුස් එක මොකක් හරි වුණොත් ඊළඟට පුළුවන් අපිට බෙල්ට් එක සහ බ්‍රෂ් චෙක් කරගන්න. රයිට්. ඒ ඔයාලට අදාළ නෑ. නමුත් හදිසියකදී හරි ඉස්කෝලේ එක වැඩ කරන්නේ නැත්නම් ඔන්න ඔය විදිහට චෙක් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා පුතේ ෆෝවර්ඩ් එකයි රිවර්ස් එකයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කැපීම කරන්නේ ෆෝවර්ඩ් පැත්තට. රිවර්ස් එක අවශ්‍ය අවස්ථාවලදී භාවිතා කරන්න පුළුවන්. හැම වෙලාවෙම ඔයාලා අලර්ට් එකේ වැඩ කරනවා නම් මේ ස්විච් එක ෆෝවර්ඩ් පැත්තට දාන්න. එතකොට මෙයා වාමාවර්තව තමයි කරකැවෙන්නේ. වාමාවර්තව කරකැවෙනකොට තමයි අපිට කැපීම කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මෙන්න මෙතන තියෙනවා වේග පාලන ස්විච් එක. දැන් බිඳුවයි මෙයා මෙහෙම වේගය වැඩි කරද්දි අපේ තුන් අකුසක්කය වේගයෙන් කරකැවෙන්න ගන්න. මෙයා තමයි වේගයෙන් කරකැවෙන්නේ. එහෙනම් ඔන්න ඔය කාර්යයේදී මෙන්න මේ වේරියබල් ස්විච් එක වැදගත් වෙනවා. ඊට අමතරව මේකේ තව පිටිපස්සෙන් ස්විච් ගණනාවක් තියෙනවා. මම ඔයාලට ඒවත් පෙන්නන්නම්. මෙතන තියෙනවා ට්‍රෙඩ් කටින් වලට වැදගත් වෙන එකක්. එතකොට මෙයා ට්‍රෙඩ් කටින් එකේදී left right පැත්ත අනුව දාගන්න පුළුවන්. මෙහෙම ඇදලා මෙහෙම උඩට දැම්මාම ට්‍රෙඩ් කටින් වමට කරකැවෙනවා. ඒ වගේම මෙයා මැද ඕෆ්. ඒ වගේම මෙයා පහළට දැම්මාම ට්‍රෙඩ් කටින් දකුණට සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයාලට පේනවා පොසිෂන් දීලා තියෙනවා. පේනවනේ. මම දැන් දාලා තියෙන්නේ මැදට. මොකද මම ට්‍රෙඩ් කටින් කරන්නේ නැහැ. ඊළඟට මැෂින් එක හයි ලෝ අවස්ථාවට ගන්න ඕන නම් මම මේකෙන් දාගන්නවා. අපි දැන් ලෝ අවස්ථාවේ දුවලා තියෙන්නේ. ඒක නිසා ඔන්න ලෝ අවස්ථාවට මම මෙයා දාගන්නවා. ඒක නිසා ඔන්න ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒව නම් ඔයාලට භාවිතා කරන්න නැහැ. ඒක නිසා අපි අනිත් කොටස් වලට යමු. ඊළඟට මේකෙදී මම ආයුධ ටැඹට එන්නම්. ආයුධ ටැඹ ගත්තාම ඔයාලට පේනවා ඇලන් කී වලින් තමයි මේ ආයුධය සම්බන්ධ කරන් තියෙන්නේ. මෙන්න මේ කොටසට මෙයා අපිට බුරුල් කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් මෙහෙම බුරුල් කරගෙන මෙයා කරකවා ගන්න පුළුවන් අපිට අවශ්‍ය විදියට. ටූල් කීපයක් ඕන එකට සෙට් කරලා එකවර වැඩ කීපයක් කරගන්න අපිට හැකියාව තියෙනවා. අපිට මෙයාගේ විශේෂත්වය තමයි මෙයා මෙහෙම ඇද කරලා හයි කරන්න බෑ. ඇද කරලා හයි කරන්න බෑ. මොකද මෙයා ඉස්සිලා තියෙන හැම වෙලාවෙම ඔන්න ඔය වගේ පොසිෂන් එකට වැටෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මෙයාගෙන් කාර්යයක් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ටූල් එකක් හයි කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම ඇලන් කී එකක් භාවිතා කරලා මෙන්න මේ යතුරට මෙන්න මේ ඇලන් කී එක මේ විදිහට දාලා අපිට ටූල් එක තද කරගන්න පුළුවන්. මම ටූල් එක හයි කරන හැටි පස්සේ කතා කරන්නම්. ඊට පස්සේ තව කාරණයක් පුතේ දැන් මේ ලර්ට් එකේදී නම් මෙන්න මෙතන වටේම ඒකාකාරී. ඔයාලට පේනවා අයි වෙනමම සයිස් එකක් නෑ. හතර වටේම ගත්තොත් ඒකාකාරී. හැබැයි සමහර ලර්ට් වල එක පැත්තක් මෙහෙම උඩට හදලා තියෙනවා. අනිත් පැත්ත මේ වගේ පල්ලයට හදලා තියෙනවා. ඒ උඩට හදලා තියෙන එකට කටුව එකපාරම දැම්මාම කටුව සෙන්ටරින් වෙනවා. හැබැයි මේකෙදී කටුව සෙන්ටරින් කරගන්න අපිට ස්පේසර්ස් තියන්න වෙනවා. ගොඩක් වෙලාවට අපි තහඩු කෑලි තියලා මේක හරියටම සෙන්ටරින් කර ගැනීම කරන්න ඕනේ. මම ඒක කරලා පෙන්නන්නම් ඊළඟට. ඊට පස්සේ කටුව හයි කරලා අපිට පුළුවන් මෙයා අගුළු ලාන්න මෙන්න මේ විදියට කරකවලා රයිට් මේ මැෂින් එකේදී. ඊළඟට මෙන්න මේ සීරු මාරුව ආධාරයෙන් පුළුවන් ඔයාලා බලා ගන්න මෙයාගේ චලනය වෙන විදිය. ඔයාලට පේනවා ඇති. ටික මෙයා ඉස්සරහට යනවා. මෙන්න මේ ස්ථානයෙන් බලා ගත්තා නම් ලේසියෙන්ම පුළුවන්. මේ බලන්න. මෙන්න මේ ස්ථානය බලා ගන්න. ඔයාලට පේනවා යා ක්‍රමක්‍රමයෙන් මම වේගෙන් කරකවන්න. දැක්ක නේද? එයාගෙන් පුළුවන් මේ පැත්තට. ඒ කියන්නේ මෙයාගෙන් මෙන්න මේ සීරු මාරුව මගින් මෙහෙම දෙපැත්ත ඉස්සරහට පස්සට දැන් මං ඉන්න දිශාව අනුව ඉස්සරහට පස්සට. ඊට පස්සේ මෙතන තියෙනවා කොටසක් මේ. ඒකත් මෙන්න මේ අපේ ටූල් පෝස්ට් එකටම තමයි මෙයා කරකවනකොට මේ ටූල් එක මේ පැත්තට මෙන්න මේ දෙපැත්තට කරගන්න පුළුවන්. මෙන්න මේ සීරු මාරුව කරකවලා මේ දෙපැත්තට. ඊළඟට මෙතන තියෙනවා සීරු මාරුවක් මෙන්න මේ සීරු මාරුව බලන්න. මෙයා තමයි වැදගත්ම එක්කෙනා. ඕන්න බලන්න කරකැවෙනනේ. ඕන්න සමාන්තරව ගෙනියන්න පුළුවන් අපිට ටූල් පෝස්ට් එකට.
එතකොට ඔන්න ඔය සීරු මාරු තුන අපිට කාර්යයන් කරගන්නකොට වැදගත් වෙනවා. ඒක නිසා ඔය සීරු මාරු ටික දැනගෙන ඉන්න. ඊළඟට තියෙනවා ටේල් ස්ටොක් එක. මේ ටේල් ස්ටොක් එක සාමාන්‍යයෙන් ටිකක් වෙනස්. මෙයා බුරුල් කරලා අපිට මෙයාගෙන් කරකවල ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ටේල් ස්ටොක් එක මම කරකවනකොට මෙයා එහා මෙහා යනවා. ඒ වගේම මේ ටේල් ස්ටොක් එක එහා මෙහා කරගන්න කියන්නේ මෙයා සමාන්තරව මෙහෙම පස්සට තල්ලු කරගන්න ඕන නම් බෙඩ් එක දිගේ මෙන්න මෙතන තියෙන මේ ඇනේ බුරුල් කරගන්න ඕනේ. ඒකට මෙන්න මේ වගේ යතුරක් පාවිච්චි කරලා මෙතනට දාලා මෙයා බුරුල් කරලා තමයි මේක එහා මෙහා කරගන්න ඕනේ. මම දැන්ට මට අවශ්‍ය නැති නිසා මම බුරුල් කරන්න යන්නේ නැහැ. හරි ඔයාලගේ තිබ්බොත් දුර ප්‍රමාණය මදි වගේ නම් අපිට බුරුල් කරගන්න පුළුවන්. මෙයත් පුතේ අපි වැඩ කරනකොට මෙයා අනිවාර්යයෙන්ම ලොක් කරගන්න අවශ්‍ය ප්‍රමාණයට කරකවලා ඉවර වෙලා. ඊළඟට තුන්නකු සක්කයට යන්න. තුන්නකු සක්කේ සඳහා මෙන්න මේ වගේ සීරුමාරු යතුරක් තියෙනවා. ඒ යතුර මෙහෙම අපේ කී එකට දාලා කී හෝල් එකට දාලා අපිට පුළුවන් ඔයාලට පේනවා මේ තුන්නකු සක්කේ කරකැවෙනකොට තුන්නකු සක්කේ සීරුමාරු ස්ථානයේ කරකවනකොට මේ හක තුන එක එක ආකාරයට චලනය සමාන්තරව ගමන් කිරීම කරනවා. මේක සමාන්තරවයි ගමන් කරන්නේ. හොඳේ. ඒ නිසා එක ස්ථානයකට දාලා කරකැවුවාම මෙයා සමාන්තරව ගමන් කරනවා. නමුත් අපි හැම වෙලාවකම මෙයා කරකවල මේ වගේ ස්ථාන කීපයක් තියෙනවා. තුනක් තියෙනවා සාමාන්‍යයෙන්. හක තුනට ඔය තුනම අපි තද කිරීමක් කරනවා. මොකද එක හකුවක් හරි පොඩි හරි ලූස් එකක් තිබ්බොත් ඒක අපේ රඳවා ගැනීම සඳහා ගැටලුවක් වෙන නිසා. හොඳයි. අපි බලමු ඊළඟට කොහොමද මේකට වැඩ කොටස සම්බන්ධ කරන්න කියලා. හොඳයි පුතේ. අපි ඉස්සල්ලාම මේ වැඩේ කරන්න කලින් අපි ආයුධ ටැඹට ආයුධේ හයි කරගෙන ආයුධ ටැඹ කුඩා ගුළු වෙනේට නැත්නම් හයි කරපු ආයුධේ කුඩා ගුළු වෙනේට සමපාතයිද කියලා බලන්න ඕනේ. හොඳයි. මම මේ වැඩේට පාවිච්චි කරන මෙන්න මේ වගේ ආයුධයක්. ඔයාලට දැන් මේක නම් වෙන් කිරීමේ ආයුධය කියන එක දැන් මේ වගේ එක නම් මේ ආයුධ කීපයක් එකම කටුවේ තියෙනවා. ඔයාලට හම්බ වෙන ටිකක් දිග කටුවක්. ඒක නිසා ඔයාලට ගැටලුවක් වෙන එකක් නෑ. රයිට්. මම මේවා නිකම්ම හයි කරලා පෙන්නන්නම් ඔයාලට මොකද්ද වෙන්නේ කියලා. මොකද මේක අවබෝධය ලබා ගැනීම ඉතාම වැදගත්. එහෙම නැති වුණොත් අපි කරන්නම් වාලේ කරලා නිකන් නේද? වැඩක් තේරුමක් නැති තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඊළඟට මේ කටුව හයි කරගන්නකොට මෙන්න මේ දැන් ඔයාලා මෙහෙම කටුව මෙහෙම හයි කරන්නේ නැහැ. කටුව මේ පැත්තට තමයි හයි කරන්නේ. හොඳේ. එහෙනම් උඩ පැත්තට කටුව හිටින්න ඕන මම හයි කරගන්න හදන ඔයාලට පේනවා මම ඇලන් කීයක බුරුල් කරලා මේ කටුව මෙහෙම සෙට් කරනවා. රයිට්. ඔන්න බලන්න කටුව සෙට් කරලා අපි දන්නවා කටුව හැම වෙලාවෙම සමපාත කරන්න ඕනේ කුඩා ගුළු ඇනෙට. මම කුඩා ගුළු ඇනේ ඉස්සරහට මෙහෙම කරකවාගෙන තල්ලු කරගන්නවා. ඒකට හේතුව තමයි ටූල් පෝස්ට් එක අපිට පිටිපස්සට ගන්න අමාරුයි මේකෙදි. මම මෙයා ඔන්න කුඩා ගුළු ඇනේ දිහාවට මෙයා අරගෙන එනවා කටුව. බලන්නකෝ මොකද වෙන්නේ කියලා. කටුව සමපාත කරගන්න පුළුවන්ද අපිට? මොන බලන්නකෝ මෙයයි. දැන් මේ බලන්නකෝ. කටුව සමපාත නැහැ. මෙයා තව උඩට එන්න ඕනි. කියන්නේ මේ කටුවේ තුඩයි මෙන්න මේ මැද ටේල් ස්ටොක් එකේ තුඩයි එකට සෙට් උනේ නැත්නම් ඇත්තටම අපිට වැඩ කොටස කපා ගන්න බැරි වෙනවා. ඒක නිසා මම ඒකට විකල්පයක් විදියට දැන් මේකෙදි නම් අපි මං කිව්වා ස්පේසස් දාන්න ඕනේ කියලා. එතකොට ස්පේසස් නැති නිසා මම මේකෙදි පාවිච්චි කරනවා පුතේ කුඩා ලී කොටස් ටික. දැනට හොඳේ ඔයාලා යකඩ කෑලි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඉතින් ප්‍රැක්ටිකල් එකේදී මේවා නැත්තම් කලබල වෙන්න එපා. එතන ඉන්න සර් කෙනෙක්ගෙන් පොඩක් අහලා බලන්න. ඒ සර් දෙන උපදෙස් වලට අනුව එතනින් එහාට ඔයා වැඩ ටික කරගෙන යන්න. මොකද සමහර ආයුධ පුතේ ප්‍රැක්ටිකල් ලැබ් වලට ඉස්කෝලේට ඇවිල්ලා නැහැ. සමහර උපාංග එනකොට ඒ තියෙන උපාංගවල සමහර දේවල් ඇත්තටම හම්බ වෙලා නැහැ. මොකද අපේ ඉස්කෝලේදීත් ඔය වගේම සමහර උපාංග තියෙනවා. සමහර ඒවා ගේනකොට වැඩ කරන්නේත් නැහැ පුතේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. හරි ඒක නිසා මේ එතන ඉන්න සර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න අනිවාර්යෙන්ම මේ වැඩේට. රයිට්. ඔන්න මම ටිකක් මේ කටුවට ලී ආධාරක ලී කුඩා කොටස් දෙකක් තියලා මම මෙයා නැවතත් බලනවා සෙන්ටරින් කරන්න ගෙනියලා අපේ කුඩා ගුළු ඇනයට. දැන් බලන්නකෝ මගේ කටුව දැන් හොඳ මට්ටමක තියෙනවා. ඔයාලට පේනවා මම මේ කටුව මෙයා තද කරනකොට කටුව යම් ප්‍රමාණයකින් වෙනස් කරගන්න හැකියාව තියෙනවා. මම මේක ලොක් කරගන්නම්. එතකොට වැඩේ ලේසි. ඔයාලට පේනවා ඇති කටුව ගාන්ට කුඩා ගුළු ඇනයට සමපාත කරගන්න හැකියාවක් තියෙනවා. පුතේ මේක එක දවසකින් ඔයාලට විනාඩි 10න් 12න් මේක ප්‍රැක්ටිස් කරන්න බෑ. එකක් ඔයා මේකේ තියරිය දැනගෙන ඉන්න ඕනේ. මූලික තියරිය දන්නවා නම් ගැටලුවක් නැහැ.
තියරිය දන්නේ නැත්නම් පුතේ මේ වැඩේ කරන්න අමාරුයි. හරිද? එතකොට අනිවාර්යයෙන්ම තියරිය දැනගෙන සිටිය යුතුයි මේ වැඩේදී. හරි. අපි මේ වෙනකොට ඔන්න කුඩා ගුළු ඇණය හා සමපාත කරගත්ත පුතේ ටූල් එක ඔයාලට පේනවා මම මේ හා මෙහා කරනකොට මේ තුඩට තුඩ සමපාතයි. හරිද? අපි මේ ක්‍රියාවලියට කියනවා පුතේ සෙන්ටරින් කරනවා කියලා. හොඳයි. මම දැන් ටූල් එක හදාගෙන ඉවරයි. ඒක නිසා මම ටූල් එක ඉවතට ගන්නවා අපේ වැඩ කොටස සම්බන්ධ කරන්න ඕනි නිසා. හොඳයි. දැන් වැඩ කොටස සම්බන්ධ කරන්න අපිට දීලා තියෙන වැඩ කොටස මෙන්න මේ වගේ ටෙස්ට් ලෝන් රොඩ් එකක්. මෙන්න මේ වගේ අපි තුන් අකුසක්කයට සම්බන්ධ කිරීම කරනවා. සීරු මාරු යතුරු භාවිතයෙන් මම ඔයාලට මේක හොඳට තුන් පැත්තෙන්ම බැලන්ස් වෙන විදිහට තද කරගන්න. ඒ මොනොත් මෙයාගේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. නැත්තම් මෙයා කරකවනකොට ලොකු අවුලක් වෙන්න පුළුවන්. නැත්තම් කපනකොට ලොකු අවුලක් වෙන්න පුළුවන් ගැලවෙලා ගිහිල්ලා. හරිද? එතකොට නොය විදිහට මම කීප වාරයක් මෙයා චෙක් කරගන්නවා. රීචෙක් කරන්න හැම වෙලාවෙම. හරිද? ඔන්න බලන්න කරකවා ගත්තා. දැන් පුතේ ටෙස්ට් ලෝන් ලියවද්දි තියෙන විශේෂත්වය තමයි මෙයාට මෙහෙම කැපුම් කටුව තල්ලු කරද්දි මේ තද වෙද්දි මේ රොඩ් එක පොඩ්ඩක් ඇඹරෙන්න බලනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ටේල් ස්ටොක් එක මෙයාට සෙට් කරගන්න. ඔයාලට මෙන්න මේ වගේ තුඩක් තියෙන කරකැවෙන බෙයාරින් එකක් තියෙන ටේල් ස්ටොක් එකක් තියෙන්නේ. මේකේ ගැටලුවක් තියෙනවා පුතේ මේක කරකැවෙන්නේ නැහැ. කරකැවෙන ටේල් ස්ටොක් එකක් තියෙන එකක් තමයි මෙයාට සෙට් කරගන්න ඕනේ. හරිනම් ටේපර් කටුවක් භාවිතා කරලා මෙතන අර තුඩට සම්බන්ධ වෙන කොටස කපලා තමයි අපි මෙයා සෙට් කරන්නේ. නමුත් එච්චර වෙලාවක් නැහැ අපිට ප්‍රැක්ටිකල් එකට. ඒක නිසා ඔයාලා ඔන්න ඔය විදියට සෙට් කරගන්න. මං හිතනවා ඔයාලා ඒක දකින්න ඇති. හරි. දැන් අපේ මූලික වැඩ ටික ඉවරයි. දැන් පුතේ අපිට තියෙනවා මිනුම් ලකුණු කරගන්න. හරි. අපි බලමු. මොකද මේ කොටස් දෙකේ දෙපැත්තම සමාන නැහැ. මම ඉස්සෙල්ලා කෙලවරක් හදාගන්න. අපි මේ පැත්තෙන් හදාගන්න ඕන නම් පුළුවන් නැත්නම් මේ පැත්තෙන් ඉඳලා එන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලා ගමු පුතේ අපේ ඩ්‍රෝවින් එකේ මිලිමීටර් 20 ගානේ තියෙන. ඒක නිසා මම වර්නියර් කැලිපරේට ඔයාලට මම පෙන්නන්නම්. වර්නියර් කැලිපරෙන් කොහොමද හදාගන්නේ කියලා. රයිට්. ඔන්න වර්නියර් කැලිපරේ ගත්තා. එතකොට මිලිමීටර් 20ට සමපාත කරගන්න ඕනේ. මෙන්න පුතේ මිලිමීටර් 20 ඔන්න සමපාත කරා මං. සම්පාත කරලා මෙන්න මෙයා තද කරගන්න. මොකද අපිට තියෙන්නේ මිලිමීටර් 20ෙන් මාක් කරන්න. මං හිතනවා ඔයාලා දකින්න ඇති. ඒ මාක් කරගෙන මට පුළුවන් මෙන්න මේ විදිහට කෙලවරේ ඉඳලා පොඩි ඉඩක් තියාගන්න පුතේ. මම කරන්නේ ඉස්සෙල්ලා මෙයා මාක් කරන්න. මේක මේ ඔයාලට පුළුවන් පුතේ ඕනනම් පැන්සලෙන් එළිය තියලා මාක් කරන්න. මම මගේ වැඩේ ලේසිවට පැන්සල් ඉරි මැකෙන්න පුළුවන්. ඒක නිසා මගේ වැඩේ ලේසිවට මං කරන්නේ මොකද්ද? ටූල් එකෙන්ම මාක් එකක් දාගන්නවා. රයිට්. ඔන්න මං ටූල් එකෙන් දාගෙන මම මෙයා කරකවා ගන්නවා මෙන්න මේ විදිහට. බලන්නකෝ මෙයා ලස්සනට මාක් වෙන හැටි. ගොඩාක් මේවා කරගන්න එපා. එහෙම වුණොත් ටිකක් බරගතිය වැඩි කටුවට ඒක දරා ගන්න බැරි වෙනවා. ඒක නිසා මේ වගේ තැනකදී පොඩ්ඩක් බුරුල් කරලා නේද මේක අසමතුලිත නම් ඒක ඒ විදිහට කරගන්න වෙනවා. හරි. රයිට්. ඔන්න මගේ වැඩේ ඔන්න මම මාක් කරගත්තා. බලන්නකෝ ලස්සනට මාක් වෙච්ච හැටි. ඔයාලට පැහැදිලිව මේක පේන්නේද නේද? හොඳට මාක් වුණා අපේ ටූල් එකෙන් මේක. රයිට්. දැන් එතන ඉඳලා මම 20ක්. කියන්නේ මේ කෙලවරේ ඉඳලා 20ක් මාක් කරනවා මෙන්න මේ විදිහට. රයිට්. මං එයත් මාක් එකක් දාගන්නවා. රයිට්. මං එයත් මාක් එකක් දාගන්නවා මට වැඩේ ලේසිවට. මම මාක් කරගන්නවා හරියට මෙයා ඇඩ්ජස්ට් කරගන්න පුතේ. හරියටම ඇඩ්ජස්ට් කරලා තියාගෙන බලන්න කීප වාරයක්. හොඳේ. ඊට මෙහෙට කරලා. මොකද මේ වැඩේ හරිම ලේසි මෙහෙම කරාම. ආයේ මේකෙන්නේ මොකුත් නැහැ. ඒක නිසා අපිට වැඩේ ගොඩ දාගන්න හරියටම පුළුවන්. රයිට්. ඔන්න මම දෙවෙනි මිලිමීටර් 20ත් ලකුණු කරා. රයිට්. ඔන්න ඔයාලා බැලුවොත් ඔයාලට පෙයි මිලිමීටර් 20 ගානටම සෙට් වෙලා තියෙනවා. ඊළඟට නැවතත් මම මිලිමීටර් 20ක් ලකුණු කරනවා. මෙතන ඉඳලම ඔන්න මිලිමීටර් 20. දැන් මම එයත් අර කලින් වගේම ලර්ත් මැෂින් එක භාවිතයෙන්ම මාක් කරගන්නවා. මේකට මෙහෙම පුතේ වැඩි වෙලා ගන්න එපා ඔයාලා හුරු වෙන්න. හොඳේ. එකක් තමයි ලර්ත් එක හුරු වෙලා යන්න ඕනි මේ වැඩේ කරන්න. නැත්නම් එකපාරම ගිහිල්ලා කරන්න බෑ. හරි. ආසන්න පොඩ්ඩක් ඉතින් වීඩියෝ එකක් බලලා ගේමක් ගහ ගන්න පුළුවන් වුණොත් ඉන්නවනේ. දැන් මට ගිය පාරත් අහුණා ඒ වගේ ළමයි. හරිද? ඔය ප්‍රැක්ටිකල් ඩියුටි වලදී සමහර ළමයි වීඩියෝ වලින් ගේම් ගහපුවම හිටියා. සමහරුන්ට ඒත් බෑ. හරිද? ඒක නිසා හොඳ අවධානයෙන් හිටියොත් ඇත්තටම ඔයාලට මැච් එකක් ගහ ගන්න පුළුවන් මේ වීඩියෝ එක හරියට බලාගෙන ගියොත්. මොකද
ඔයාලට අවශ්‍ය සියලුම දේ සරලවම මේ වීඩියෝ එකේ තියෙනවා. අවශ්‍ය තැන් ටික තියෙනවා right. ඔන්න පුතේ එහෙනම් මෙතනත් මාක් කරගත්තා. අපිට දැන් කෑලි ඕනි කීයක්ද? 4ක් එපා right. අපි පුළුවන් ටික මේකෙන්ම මාක් කරගමු. right. ඔන්න මම ඊළඟ තැනටත් ගන්නවා. නැවතත් අර විදිහමයි. පෙර පරිදිමයි. හොඳද? අමාරු නෑ මේක. හරි ලේසි. තියාගත්තා. අන්න මාක් වුණා. right. ඊළඟට තව එකක් අපිට ඕනි. එයාව මාක් කරගන්න පුළුවන්ද කියලා අපි බලමු try එකක් දීලා. මොකද කටුව එතනට ගෙනියන්න පුළුවන් වුණොත් හොඳයි. නැත්නම් එයාව අපිට මාක් කරගන්න වෙන්නේ පස්සේ right. එයාව මාක් කරගන්න වෙන්නේ පස්සේ. හරි කමන්නේ. දැන් අපි මේ වැඩ කොටස තුල දීලා තියෙන කොටස් ටික ඉවර කරගන්න උත්සාහ කරමු. දැන් අපි දන්නවා දැන් මං කිව්වේ මේ කටුව මේ වෙන් කිරීමේ ආයුධය මම පාවිච්චි කරලා තියෙනවා. මොකද මං ගාව තියෙන කටුව වලින් මට දැන්ට වැඩක් ගන්න පුළුවන් මේ කටුව විතරයි. ඒක නිසා මම මේක පාවිච්චි කරනවා. ඔයාලට එහෙම කටුව ගැටලුවක් නැහැ. වැඩේ කරලා පෙන්නන්න තමයි තියෙන්නේ. නමුත් වැඩකට අදාළ කටු තියෙනවා පුතේ. පැති ගාන්න කටු තියෙනවා, ආනත ගාන්න කටු තියෙනවා, මුළු හදන්න කටු තියෙනවා, ට්‍රෙඩ් එක කපන්න කටු තියෙනවා, රළු කරන්න කටු තියෙනවා. මේ හැම එකක්ම අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. නමුත් තියෙන කාල වේලාවත් එක්ක ඔයාලට තියෙන කටුවක් භාවිතා කරලා මේ වැඩේ කරන්න වෙනවා. ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන කටු ගොඩාක්ම කැපෙන්නේ නැති කටු. ඒක නිසා ඔයා බලන්න කැපෙන කටුවක් තෝරගන්න. නැත්නම් මේ රොඩ් එක හරියට ඔයාගේ අවශ්‍ය විදියට කැපෙන එකක් නැහැ. හොඳයි. එහෙනම් මම මේ පැත්ත මගේ ඩ්‍රෝවින් එකේ විදියට මිලිමීටර් 15ක විස්කම්බයට මේ මිලිමීටර් 20ක දුර ප්‍රමාණය හදා ගන්න ඕනේ. එහෙනම් ඔන්න මම කටුව මෙතනට ලං කරගත්තා. මොකද මෙතනින් එහාට මම මිලිමීටර් 15ක් හදා ගන්න ඕනේ. ඉතින් මම ඔපරේට් කරන ඕන මැෂින් එක ඔයාලට පේනවා ඇති මං හිතන්නේ right. මං චුට්ටක් මෙහා පේනවා නේද right. පොඩි ප්‍රමාණයක් මං එහාට ගන්නම්. හොඳයි. දැන් පේනවා. දැන් මම මැෂින් එක ඔපරේට් කරන්නයි හදන්නේ. right. ඔපරේට් කරන්න කලින් කටුව අපි දුරස් කරලා බලමු මැෂින් එක වැඩද කියලා. මොකද සේෆ්ටි ලොක් එකක් තියෙනවා. right. මැෂින් එක වැඩ. මේ සේෆ්ටි එක ඔන් කරලා තිබ්බොත් මැෂින් එක වැඩ කරන්නේ නැහැ. මං කරකැවුවට මැෂින් එක වැඩ කරන්නේ නැහැ. ඒ නිසා පරිස්සමින් හැම වෙලාවෙම සේෆ්ටිය වැදගත්. ඔයාලට සේෆ්ටි ගොගල්ස් තියෙනවා නම් ඇස් ආවරණ තියෙනවා නම් මේ වෙලාවේදී දාගන්න. ඒක සේෆ්ටි වලට තියෙන ලකුණක්. right. මම ගොඩාක් වේගෙන් මෙයා කරකවා ගන්න යපා. මොකද ටෙස්ලෝන්නේ සාමාන්‍ය වේගෙන් කරකැවුවා. මෙයා ලියවන්න ඕනේ මිලිමීටර් 15ක විස්කම්භයකට. මම ඊටාම සෙමින් මෙයා ලියවන්නේ. ඒක ගොඩාක් වේගෙන් ලියවුවොත් අපිට රෆ් ලියවීමක් තමයි හම්බ වෙන්නේ. පළවෙනි කොටස ලියව ගත්තා. අපි බලමු දැන් මේ ලියවෙච්ච ප්‍රමාණය කොච්චරක්ද කියලා. මොකද අපි මිනුම් ලබා ගනිමින් මේ ලියවීම කරන්න ඕනි right. ඔන්න මම මෙයා බලනවා. අපිට පේන්නේ 19.8. 19.8 ලර්ත් එක. ඒක නිසා මේක මදි අපිට ලියව ගන්න ඕනි පුතේ මිලිමීටර් 15කට. නිසා මම ටිකක් ලොකුවට මෙයාට බර දෙනවා. ටිකක් ලොකුවට බර දීලා මෙතන අපි කපා ගන්නවා. මම ටික වැඩිපුර කොටසක් මෙයා කපා ගන්න ඕන නිසා ඔන්න ටිකක් ගැඹුරට මෙයාව අල්ලලා ඊට පස්සේ ක්‍රමානුකූලව අනිත් පැත්තට අරන් යන්නයි මම try කරන්නේ. මම ගැඹුරට ඇල්ලුවා. දැන් අපි ටික ටික එහා පැත්තට අරන් යමු. ටිකක් ලොකු බරක් දෙන්න එපා පුතේ. මොකද මේවා මිනිලර්තට ලොකු බරක් වරොත්තු දෙන්නේ නැහැ. ඒක නිසා ක්‍රමානුකූලව බර ලබා දෙන්න. එහෙම නැති වුණොත් අපිට නිර්මාණයේ ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම මැෂින් එකටත් මේක හොඳ. ඒ හැම දෙයක්ම දැනගෙන අපි වැඩ කරන්න ඕන නිසා මම වෙන කොටස දැක්කද? හරිම ලේසියෙන් මේ කැපිච්ච කොටස් ඉවත් කරගන්න පුළුවන්. අන්න මම මේ කොටස් ටික ඉවත් කරලා අපි බලමු මෙයා කොච්චර ප්‍රමාණයකට අපිට කැපිලා අවසන් වෙලාද කියලා. right. මම මේ ටික කපලා අයින් කරනවා. ඔයාලට මේ සඳහා තියෙන ටූල් එකක් මොකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මෙයාගේ කොච්චර කැපිලාද කියලා. right. ඔයාලට පේනවා මෙයාගේ 18යි ගාණක් කැපිලා තියෙනවා. sorry. මෙයාගේ දැන් කැපිලා තියෙනවා 17.5යි බිංදුවක්. මෙයාගේ විස්කම්බේ තියෙනවා 17.5යි බිංදුවක්. තව කැපෙන්න ඕනේ. ඒක නිසා මට සිද්ධ වෙනවා මොකද්ද? තව මෙයා වැඩිපුර ටිකක් අල්ලන්න. right. මම ආයෝන මැෂින් එක ඔන් කරනවා.
ටිකක් වැඩිපුර ප්‍රමාණයක් මම මෙයාගෙන් පැටලීම සිද්ධ කරන්න ඕන. මේ වැඩේ ඉවසීමෙන් කරන තරමට ඔයාගේ නිර්මාණය ෆිනිෂින් වෙනවා. එහෙම නැතුව නිර්මාණය ෆිනිෂින් නෑ පුතේ. ඒක ලොකු ගැටලුවක් අවසානයේදී ඔයාට එන්න පුළුවන්. හරි. බලමු. දැන් බලමු අපි මෙයාගේ විස්කම්බය කොච්චරද කියලා. right 16 ගානක් තියෙනවා. තව පොඩ්ඩක් තියෙනවා. ඒක නිසා අපි හදිස්සි වෙන්න එපා මේ වැඩේට. ක්‍රමානුකූලව තමයි ලියවන්නේ. ලියවීම සිද්ධ කරා. හරි. දැන් බලමු අපි මෙයාගේ කොච්චර විස්කම්බයක් තියෙනවද කියලා. අර ප්‍රශ්නෙට උත්තර ලියනකොට ප්‍රොඩක්ෂන් ප්‍රශ්නෙට උත්තර ලියනකොට අපි කතා කරා විටින් විට වර්නියර් කැලිපරේ භාවිතයෙන් මිනුම් පරීක්ෂා කරන්න. තව පොඩි ප්‍රමාණයක් ලියව ගන්න පුළුවන් පුතේ අපිට. ඒක නිසා මම ඔන්න ඊටු ටිකක් ලියවන්නයි හදන්නේ. අපිට පැය භාගයක් තුල ලියවීම කරන්න ඕන නිසා පුතේ පොඩ්ඩක් බලන්න. මොකද පැය භාගයයි ඔයාලට ප්‍රැක්ටිකල් එකේදී දෙන්නේ. ඉතින් මම මේ කියව මේව කරන නිසා ටිකක් වෙලාව ගන්නවා. නමුත් ඔයාලා පැය භාගයක් ඇතුළත මේ වැඩේ ඉවර කරන්න ඕනේ. ඒ නිසා ටිකක් පුහුණු වෙලා යන්න. right? අපි බලමු මෙයාගේ විස්කම්බය දැන් කොච්චරද කියලා. අපිට බැලුවොත් මේකේ බලා ගන්න පුළුවන්. right? මෙතනටම දාලා ගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මිලිමීටර් 15ක්. ඒක නිසා ක්‍රමානුකූලව මේකේ ලියවීම කරන්න පුතේ. එතකොට ඔන්න අපි පළවෙනි කොටස මිලිමීටර් 15ක් දුරට ලියවිලි ඉවරයි. මේක අපි අවසානට කපලා අයින් කරගමු. ඒක ගැටලුවක් නැහැ. මොකද අපි ඉස්සල්ලා මේක රඳවා ගැනීම කරන්න ඕන නිසා තමයි මේ කොටස මම ඉතුරු කරේ. මොකද මෙයා තුඩක් සම්බන්ධ වෙන. ඒක නිසා මේ කොටස ෆිනිෂින් කරගන්න අපිට බැරි වෙනවා අවසානට. right. ඊළඟට තියෙන මිලිමීටර් 20ක් කොටසක්. ඒක ගැටලුවක් නැහැ. අපිට මෙතන ඉඳලා මිලිමීටර් 20යි මෙයාගේ තියෙන්නේ. right. ඊළඟ කොටස ලියවෙන්න ඕනි. මේ කොටස එහෙමම තියෙනවා මම මිලිමීටර් 20ක් නිසා. ඊළඟ කොටස මිලිමීටර් 18කට. එහෙනම් මෙන්න මෙතන ඉඳලා අපි අනිත් මාක් කරගත්ත තැනට මිලිමීටර් 18ට ලියවෙන්න ඕනි. එහෙනම් ඔන්න මම ලර්ත් එක ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරලා අපි මෙයා මිලිමීටර් 18ක් මේක නිසා මම ගොඩාක් ලියවන්න යන්නේ නැහැ. ඒ මොනොත් වැඩේ අවුල් වෙනවා නේද? අපි පොඩි ප්‍රමාණයක් ලියවලා දැන් අපි මෙයා සමාන්තරව ලියවා ගමු. නිෂ්පාදන තාක්ෂණ වේදේ සමාන්තර ලියවීම මතක ඇති ඔයාලට. වැඩ කොටසට සමාන්තරව ලියවීම. ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට ඒ විදිහටයි අපි සලකන්නේ. ලියන්නේ මේ විදිහට. දැන් මෙතන පේන්නේ නැහැ නේ. ඒ නිසා මම මේ කොටස පොඩ්ඩක් නවත්තලා මේ ටික ඉවත් කරගෙන ඊටු කොටස ලියවා ගමු. අපි ඕනම් බලමු මේ ලියවපු කොටස කොච්චරක් තියෙනවද කියලා. right 19.19ක් තියෙනවා. චූටි ප්‍රමාණයක් තව වැඩි කරගන්න තියෙනවා. මම ඒ නිසා එකපාරම තව පොඩ්ඩක් මෙයාගෙන් අල්ලගෙන ඉන්නම්. එතකොට වැඩේ ලේසියි.
ඊළඟ කාරණාව තමයි පුතේ ඔයාලට දැන් මේ වීඩියෝ බලනකොට දැන් ප්‍රැක්ටිකල් වීඩියෝ සෙට් එක දාලා නිකන් ඉන්නේ නැහැ. ඔයාලා මේවායේ ගැටලු තියෙනවා නම් මොනවා හරි මේ වීඩියෝ වල තියෙන දේවල් වල හරි එහෙම නැත්නම් ඔයාට එන ගැටලු හරි ඒ මොනවා හරි ගැටලු තියෙනවා නම් මොකද මට දාන්න. එතකොට මට පුළුවන් ඔයාලට උත්තරයක් දෙන්න. මෙන්න මේක මේ විදිහට කරගන්න මේ විදිහට වෙනස් වෙන්න ඕනි. මේ දේවල් ටික මට බලලා කියන්න පුළුවන්. ඒ නිසා ඔයාලා එහෙම මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් මට ඒ ටික දාන්න. එහෙම මතක ඇති ඔයාලට. වැඩ කොටසට සමාන්තරව ලියවීම. ප්‍රශ්නට උත්තරේ ලියනකොට ඒ විදිහටයි අපි සලකන්නේ. ලියන්නේ මේ විදිහට. ඒ දැන් මෙතන පේන්නේ නැහනේ. ඒ නිසා මම මේ කොටස පොඩ්ඩක් නවත්තලා මේ ටික ඉවත් කරගෙන ඊටු කොටස ලියවා ගමු. අපි ඕනම් බලමු මේ ලියවපු කොටස කොච්චරක් තියෙනවද කියලා. right 19.19ක් තියෙනවා. චූටි ප්‍රමාණයක් තව වැඩි කරගන්න තියෙනවා. මම ඒ නිසා එකපාරම තව පොඩ්ඩක් මෙයාගෙන් අල්ලගෙන ඉන්නම්. එතකොට වැඩි ලේසියි. ඊළඟ කාරණාව තමයි පුතේ ඔයාලට දැන් මේ වීඩියෝ බලනකොට දැන් ප්‍රැක්ටිකල් වීඩියෝ සෙට් එක දාලා නිකන් ඉන්නේ නැහැ. ඔයාලා මේවායේ ගැටලු තියෙනවා නම් මොනවා හරි මේ වීඩියෝ වල තියෙන දේවල් වල හරි එහෙම නැත්නම් ඔයාට එන ගැටලු හරි ඒ මොනවා හරි ගැටලු තියෙනවා නම් මොකද මට දාන්න. එතකොට මට පුළුවන් ඔයාලට උත්තරයක් දෙන්න. මෙන්න මේක මේ විදිහට කරගන්න මේ විදිහට වෙනස් වෙන්න ඕනි. මේ දේවල් ටික මට බලලා කියන්න පුළුවන්. ඒ නිසා ඔයාලා එහෙම මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් මට ඒ ටික දාන්න. හොඳයි. දැන් පුතේ ඔන්න අපි සලකුණු කරගත්ත කොටස දක්වා ලියවා ගත්තා. නැවත අපි රීචෙක් කරමු මෙයාගේ කොච්චරක් තියෙන්න ඕනද කියලා. දැන් අපි දන්නවා මෙයාගේ 18ක් දක්වා ලියවන්න තියෙන. මම වර්නියර් කැලිපරේ 18ට දාගන්න. 18ට දාලා බලමු. තව චූටි ප්‍රමාණයක් අපිට මෙයා ගන්න පුළුවන්. ඔයාලට පේනවා 18 කියන තැන. හරිද? එතකොට මට ඕනනම් මෙයා තව චූටි ප්‍රමාණයක් ලියවා ගන්න. මොකද අපි මිනුම් වලටම ලියවන්න ඕන නිසා ඒ වැඩේ කරන්නේ. හැම වෙලාවෙම මතක තියාගන්න වෘත්තීය මට්ටමේ ප්‍රවීණතාවයක් අපේක්ෂා කරන්නේ නැහැ. එහෙම ප්‍රවීණතාවයක් අපේක්ෂා කරනවා පුතේ ඔයාලා ලර්ක් මැෂින් කෝස් එකක් වගේ කරනවනේ. ලියවන යන්ත්‍ර පාඨමාලාවක් හදාරනවා නම් දැන් කලින් තිබ්බ වෘත්තීය පුහුණු වල මොකද මම වෘත්තීය පුහුණු හිටිය කාලයක්. එතකොට මේ ඒවයි කලින් තිබ්බ දැන් නම් ගොඩාක් අඩුයි. දැන් නම් CNC පැත්තට බර කරලා තියෙන. ඒක නිසා ඒ වගේ එකක් තියෙනවා නම් ඉතින් ඔන්න හරියටම බලනවා. නමුත් ඔයාලගේ A level මට්ටමේදී මේක එච්චර බලන්නේ නැහැ. දැන් අපිට පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස හරි. නමුත් හතරවෙනි කොටස කරන්න විදියක් නැහැ. මොකද මෙයාගේ ඉඩ නැහැ. ඒක නිසා මම මොකද කරන්නේ? මේ මැෂින් එකෙන් මේ වැඩ කොටස ගලවලා අපි මොකද කරන්නේ? අනිත් පැත්තට දාගන්න. එහෙනම් ඔන්න මම බුරුල් කරගන්නවා ටේල් ස්ටොක් එකත් බුරුල් කරගෙන මෙන්න වැඩ කොටස මම ගලවනවා. වැඩ කොටස මම ගලව ගන්නවා. ගලවලා වැඩ කොටස ප්‍රතිවිරුද්ධ පැත්තට දාගන්නවා. දැන් ඔන්න ගැටලුවක් එනවා මට. මොකද්ද ගැටලුව? මෙන්න මේ වැඩ කොටස. අපිට පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මේ වැඩ කොටස කපලා අයින් කරලා දාන්න. අපි ඒක කපලා අයින් කරලා අයි කරන්න පුළුවන් නම් වැඩිම හොඳයි. අපි ඒක කපලා අයින් කරමු. හොඳද? නැත්නම් අපිට මේක රඳවා ගැනීම ගැටලුවක් වෙනවා. ඔන්න මම නැවතත් මෙයා අයි කරගන්නවා. මොකද්ද මම කරන්න හදන්නේ? වැඩ කොටස කපලා අයින් කරගන්න එක. හරි. එතකොට මට මේකෙදි ටේල් ස්ටොක් එක වැදගත් නෑ. නමුත් අපි බලමු. මම කියවනේ ටෙස්ලෝන් රොඩ් එකේදී ගැටලුකාරී තත්ත්වය මොකද්ද? අපිට බෑ පුතේ මෙහෙම තියාගෙන ටෙස්ලෝන් රොඩ් එක නෙවෙයි. ඒකත් මට පෙන්වන්න පුළුවන් මෙතනදී ඔයාලට ඒ වෙන හැටි. මම මේක තව ටිකක් අපි සීරු මාරු යතුරු දාගන්න අපිට නැත්නම් ඇඩ්ජස්ට් කරගන්න බෑ. ඒක නිසා මම මෙතනදී ඔන්න ටේල් ස්ටොක් එක පොඩ්ඩක් අනිත් පැත්තට හරව ගන්නයි හදන්නේ. ඔන්න මම බුරුල් කරගත්තා. ටේල් ස්ටොක් එක පස්සට දානවා තව ටිකක්.
ඔන්න දැක්ක නේද? ටේල් ස්ටොක් එක පස්සට දැම්මා. ඔන්න මම ටේල් ස්ටොක් එක පස්සට දාලා දැන් මෙයා අරන් එනවා මේ පැත්තෙන් ලියවීමේ ක්‍රියාවලිය කරගන්න. මේක මෙයා ලියවනවා මෙයාට බරක් වැටෙන්නේ නැති වෙන්නේ. මොකද අපේ වැඩ කොටස නැත්තම් ඕනකට බරක් වැටෙනවා වැඩ කොටස අවුල්. මම මේ පැත්තට තමයි කපන්නේ. මෙහෙට තල්ලු කරොත් එහෙම වැඩේ අවුල් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් මේ විදිහට කපලා අයින් කරන්න තමයි මම try කරන්නේ. මෙහෙට බර දෙන්න එපා. ඒ කියන්නේ මේ ටෙස්ට් ලෝන් එකේ තියෙන අවාසිය තමයි තල්ලු කරොත් එහෙම මෙහෙම රොඩ් එක ඇද වෙනවා. ඔන්න ඕක නිසා තමයි මම හැම වෙලාවෙම කියන්නේ ලර්ත් එකෙන් ලියවනකොට ටෙස්ට් ලෝන් එක හරි පරිස්සමෙන් ලියවන්න ඕනේ කියලා. ඔයාලට පේනවා ප්‍රමාණිකූලව මම මේක ඉවත් කරනවා. හරි. දැන් අපිට මෙන්න මේ කොටස කිසිම ගැටලුවක් තොරව සම්බන්ධ කරන්න පුළුවන්. දැන් මේ කොටස අපිට අවසානට ඉතුරු කරගන්නවා. මම අවසානට මේක අයින් කරගන්න. ඒක නිසා ඒක මට ගැටලුවක් වෙන්නේ නැහැ. මේක අනිත් පැත්තට හයි කරගන්න. රයිට්. ඔන්න මම දැන් කිසි ගැටලුවක් නැහැ. බලන්නකෝ ලස්සනට හයි කරගන්න පුළුවන් මෙයාව. හරි. අන්න මම සම්බන්ධ කරනවා මෙයාට. මේව අමාරු නෑ පුතේ. හරිම ලේසි. දැන් අපි වර්නියර් කැලිපරේට මිලිමීටර් 20ක් අරගෙන එයා ලකුණු කරමු. මොකද අපිට වර්නියර් කැලිපරයෙන් 20ක් මාක් කරගෙන අන්න ඒ කොටස තමයි පුතේ ඒකාකාරීව තියලා මෙයා කපලා අයින් කරන්නයි තියෙන්නේ. එහෙනම් මහා වැඩක් නෑ. ඔන්න මම 20 මාක් කරපු තැනට ටූල් පෝස්ට් එක අරන් එනවා. ටූල් පෝස්ට් එක අරන් ඇවිල්ලා ඔන්න මම එයාව මාක් කරගන්නයි හදන්නේ. හොඳයි. ඔන්න කටුව ක්‍රමානුකූලව වැඩ කොටස දෙසට ගෙනියලා හරියට සම්පාත කරලා right. ඔන්න පුතේ මම මාක් කරගන්න ක්‍රියාවලිය කරගන්න උත්සාහ කරනවා මෙතනදී. උඩා ලොකු බරක් දෙන්න එපා. මොකද ටෙස්ට් ලෝන් කියන්නේ ඔන්න දැක්කනේ දැන් බරිලා යන්න පුළුවන් එක්කෙනෙක්. ඉතින් පොඩි බරක් දීලා ඒ තැන්වල මේක අසමතුලිතයි සමහර තැන්. ඒ නිසා ඒ තැන්වලදී ඒ බර ආකාරයක දුන්නොත් තමයි අපිට මෙයාගෙන් වැඩක් ගන්න පුළුවන් වෙන්නේ. නැති වුණොත් මෙයාගෙන් වැඩක් ගන්න බැරි වෙනවා. පේනවනේ? සමහර තැන් right මාක් කරගන්නවා. දැන් ටිකක් අමාරුයි මාක් කරගන්න. සෑහෙන කොටසක් අහු වෙනවා. right ගැටලුවක් නැහැ මට. අනිත් ටික මාක් වුණා. වටේ මාක් වුණා. right ඔන්න ඔතනින් එහාට තමයි අපි කපලා අයින් කරන්න හදන්නේ. එහෙනම් මම සේෆ්ටිය ඔන් කරගත්තා. මැෂින් එක ඔන් කරගත්තා. දැන් ඔයාලට පේනවා මේ මේක දුවනවා සෑහෙන. නේද? ඔන්න ඕක තමයි ටෙස්ට් ලෝන් වල තියෙන ලොකුම අවුල. අපි බලමු මෙයාගේ ඇතුළට මේක උඩරිම දාන්න පුළුවන්ද කියලා. බෑ. මේ අන්න ඒක නිසා මෙන්න මෙතනදී අපිට ලොකු ගැටලුවක් එනවා මෙයා කපලා අයින් කරගන්න. ඒ වෙලාවට මට පුළුවන් ටේල් ස්ටොක් එක මෙහෙම තල්ලු කරන් ඇවිල්ලා අවසාන මට්ටම වෙනකන් ඉස්සෙල්ලා කපාගෙන ඊට පස්සේ අවසානයේදී මෙයා පොඩි ප්‍රමාණයක් අහු වෙන තැනදී සම්බන්ධ කරලා මෙයා කපලා අයින් කරලා දාන්න. ඒක නිසා ඔන්න මම නැවතත් මේකට සෙට් කරා ටේල් ස්ටොක් එක. ඔයාලට පේනවා එක පියවරක්වත් අඩු කරන්නේ නැහැ, කට් කරලා නැහැ කොහෙවත් වීඩියෝ එක. ඒක නිසා ඔයාලා මේක හරියට බලා ගන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔන්න මම දැන් රොඩ් එක දැන් අර දෙදරණු ප්‍රමාණය ගොඩක් අඩුයි. හරිද? right. දැන් ඔන්න මම මෙයා කපලා අයින් කරගන්නයි හදන්නේ. පුළුවන් තරම් මම මෙයා ගැඹුරට කපා ගන්නවා මෙතන. මොකද මේක වෙන් කිරීමේ ආයෝධයනේ. ඒක පුළුවන් තරම් ගැඹුරට කපලා
ඔයාලට පේනවා තව පොඩි ප්‍රමාණයක් තියෙන මේ. මට වෙන් කරගන්න තව පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. දැන් මේ කැපීම මේ වෙන් කිරීමේ ආයුධයේ ගැඹුරටම නැත්තම් අපිට පුළුවන් පුතේ කියතක් යකඩ කපන කියතක් මෙයාට තියලා මේ කරකවන ගාම මෙයා කපලා අයින් කරගන්න. රයිට්. මම මේ වෙන කටුවක් මේකට හයි කරගන්නත් පුළුවන්. ඔයාලට වෙන කටුවක් තියෙනවනේ මේකේ දැන් පැත්ත ඔයාලට පේනවා. තව පොඩ්ඩක් මේව කරොත් මෙයා ටේපර් හැඩයට ගෑවෙනවා. ඉතින් ඒකත් ලොකු අවුලක්. හරිද? මොකද අපිට ටේපර් හැඩයට ගාන තැනක් තියෙනවා ඉස්සරහට. ඒක ගාන හැටිත් මම කියලා දෙන්නම්. රයිට්. අපි මෙතනින් මේ වැඩේ මෙව කළා. ඊළඟට පුතේ මෙන්න මේ කොටස් දෙක ආනත කරගන්න තියෙන පොඩි ප්‍රමාණයක්. හරි. අපි ඒකට හරියන කටුවකුත් බලමු. හරිද? ඒකට හරියන ටූල් එකක් බලමු. මං ගාව තියෙන ටූල් කීපයක් තියෙනවා එතනින් අපි ආනතව ගන්න පුළුවන් ටූල් එක තෝරගෙන අපි හයි කරගමු අපේ වැඩ කොටස. හොඳයි. ඔයාලට පේනවා මෙන්න මේ වගේ ටූල් එකක් මේ හැඩයට ගන්න. ඔයාලගේ මේ ඉස්කෝලේ තියෙන එක නම් එහෙම ඇලයට ඇලවෙච්ච කට්ටක් තියෙනවා. ඒ කටුව පාවිච්චි කරන්න. මං ගාව ඒ කටුව නැහැ. ඒක නිසා ඔන්න මම දැන් කරන්න හදන්නේ මෙන්න මේ කටුව අයින් කරලා එයාට මගේ අර ආනතව ගා ගන්න පුළුවන් කටුව හයි කරගන්න එක. රයිට්. ඔයාලට කටු දෙක තුනක් එකවර හයි කරගන්න පුළුවන්. නමුත් මම මෙතනදී එහෙම කරේ නෑ. ඔයාලට පැහැදිලි කරලා පෙන්වන්න ඕන නිසා මේකින් එක මේ විදිහට ගලවලා හයි කරන එක කරන්නේ. හරිද? මට දැන් මේක හයි කරගන්න ලී තිබ්බේ නෑ. ඒක නිසා මම ක්‍රමයෙන් මෙයා හයි කරගෙන යනවා. හොඳයි මේ මම ඔන්න මේ ටේපර් කටුවක් හයි කරගත්ත මේ කපන්න පුළුවන් එකක්. මං ගාව ටේපර් කටුව නැති නිසා මම මේ ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන නිසා ඇන්ගල් කටුවක් මම මෙතන දාගත්තේ. හරිද? එතකොට අපේ ඩ්‍රෝවින් එකේ විදියට පුතේ මෙන්න මේ ෆිලට් නැත්නම් මේ කඩදාර දෙක ආනතව පොඩ්ඩක් ලියවන්නයි ඕනේ. එහෙනම් ඔන්න මම සේෆ්ටි එක ඔන් කරගෙන මෙයා හිමීට ආනත කරගන්න උත්සාහ කරනවා. ඔයාලට පේනවා මොකද ඕනකට වඩා ගැඹුරට මේව කරගන්න බෑ. මේක හරියට නිරීක්ෂණය කරගෙන වැඩේ කරන්න ඕනි. නැති වුණොත් අපි කපාගත්ත කොටසක් ඩැමේජ් වෙන්න පුළුවන්. හිමීට හරි පරිස්සමින් වැඩේ කරන්න. ඔයාලට පේනවා ක්‍රමානුකූලව මම මේක කපා ගන්න විදිය. බලමු මේ බලන්න. මේක ආනතව මේ වෙලා තියෙන විදිය. රයිට්. මම අනිත් පැත්තටත් ওই විදියටම අරන් එනවා. කටුව පොඩ්ඩක් මේ තියෙන දේවල් වලින් අයින් කරලා පොඩ්ඩක් බැලන්ස් එකේ කටුව ගෙනියන්න. එහෙම නැති වුණොත් ඔයාලට මේක කරගන්න බැරි වෙනවා. හරි. ඔයාලට පේනවා දැන් අපේ වැඩ කොටස මේ කඩදාර දෙක ආනතව ගාලා තියෙනවා. එතකොට මට මේකේ අවසාන වැඩ කොටස විදියට තියෙන්නේ මෙන්න මේ කොටස කපලා අයින් කරන්න සහ මෙන්න මෙහා කපලා අයින් කරන්න. රයිට්. අපි මේ දෙන්නත් ඉවර කරලම දාමුකෝ නේද? එතකොට වැඩ කොටස සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. රයිට්. මම ටේල් ස්ටොක් එකක් බරූ කරගෙන මෙහා පස්සට ගන්නවා. මම ඉස්සල්ලාම මෙයා ගලව ගන්න නැතුවම මේ පැත්ත ඉවර කරන්නම්කෝ. එතකොට මට ලේසි. ඔයාලා බලා ගන්න එක මම මෙයා ගලව ගන්නෑ. හරිද? ටේල් ස්ටොක් එක විතරක් ගලවනවා. ඔයාලට මතක ඇති මම ඉස්සල්ලා කපන ආකාරය කියලා දුන්නා. ඉතින් ඒ විදිහටම මම මෙයාගේ කටුව අයින් කරලා මේ කටුව අයින් කරලා මම මේකට ගැලපෙන කටුවක් පාවිච්චි කරන්න හදන්නේ. මොකද මේ ටේපර් කටුවෙන් මේ වැඩේ කරගන්න බෑ. ඒ නිසා ඔන්න මම ගැලපෙන සුදුසු ආයුධයක් මං ගාව තියෙන ආයුධ වලින් තෝරගන්න. මං ගාව දැනට තියෙන මෙන්න මේ වගේ ආයුධයක් කැපීම සඳහා. ඉතින් අපි ඒ ආයුධය දාලා බලමු මෙයා කපා ගන්න පුළුවන්ද කියලා හරියටම. ඔයාලට මම පෙන්නන්නම් ඒ ආයුධය.
මෙන්න තියෙන ආයුධය. මෙන්න මෙයා තමයි මම පාවිච්චි කරන්න හදන්නේ. මොකද කපල වෙන් කරගන්න වෙන් කිරීමේ ආයුධයක් අපිට අවශ්‍යයි. දැන් මේක සෙන්ටරින් කරලා තියෙන නිසා මම ආයේ සෙන්ටරින් කරගන්න යන්නේ නැහැ පුතේ. මේ ස්පේසස් දෙක මම දාලා තියෙන ලී කෑලි දෙක එහෙමම තියාගන්නවා. මේවට යකඩ දාන්න ඕන පුතේ. ලී දාන එකත් එච්චර ප්‍රායෝගික නැහැ. හරිද? මොකද ලී කෑලි දෙක තද වෙලා මේක තෙරපිලා සෙන්ටරින් එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔයාලගේ මට්ටමේ මම එච්චර කතා කරන්න යන්නේ නැහැ. ඔයාලා ඒක මම මුලින්ම කිව්වා. ඒ නිසා මේක අපි කපලා අයින් කරගමු. රයිට්? මම ටේල් ස්ටොක් එක පොඩක් අයින් කරනවා මේ පැත්තටම. මොකද ඒ කොටස මට කපා ගන්න සිද්ධ වෙන නිසා. රයිට් අපි යම් මෙතනට වැඩ කොට සම්පූර්ණයෙන්ම මෙතනින් කපලා අයින් කරන්නයි මම හදන්නේ දැන්. අන්න. දැන් ඔයාලට පේනවා අර සෙන්ටරින් කරන එකේ තියෙන වාසිය. දැන් මේක සෙන්ටරින් වෙන්නේ නැති නිසා බලන්න. මට එතනින් එහාට මෙයා කපා ගන්න විදියක් නැහැ. ඇයි? මෙයා මේ බලන්න. මේ යටින් යන්නේ. ඒක නිසා මට නැවතත් සිද්ධ වෙනවා පුතේ මෙයා සෙන්ටරින් කරගන්න. නැත්තම් වැඩේ යවු. හරිද? කටුව සෙන්ටරින් වුනේ නැත්තම් මැද කපා ගන්න බෑ. අන්න ඒක හොඳට මතක තියාගන්න. අපිට මැද කොටස් කපාගෙන අයින් කරගන්න බෑ. වටේ කොටස් කපා ගන්න පුළුවන්. දැන් ඔයාලට දෙන එකේ නම් පුතේ සෙන්ටරින් වුනේ නැහැ කියලා ලොකු අවුලක් නැහැ. මොකද වැඩ කොටස කපා ගන්න පුළුවන්. නමුත් ඉතින් වැඩේ හරියට වෙන්න ඕන නිසා මම ඔන්න නැවතත් තව ස්පේසර් කෑල්ලක් මම මෙයාට තියලා මම මේ කටුව හයි කර ගැනීම කරන්නයි හදන්නේ. වීඩියෝ එක ටිකක් දික් වෙනවා. එච්චර හිතන්න එපා. ඔයාලට පැහැදිලි කර කියා මේක කරන නිසා ඔයාලා බය වෙන්න එපා. මේ ප්‍රැක්ටිකල් එකට අපිට මෙච්චර වෙලාවක් දෙනවද? මේ පැය භාගයයි තියෙන්නේ පුතේ. පැය භාගය ඇතුළත ඔයාලා වැඩේ කරලා පෙන්නන්න ඕනේ. අන්න ඒක තමයි ගේම. හරිද? ඒක නිසා එතනට ලෑස්ති වෙන්න. ඉතින් මේවා පොඩ්ඩක් කරලා හුරු වෙලා යන්න පුළුවන් නම් බලන් ඉන්න පුතේ. ලර්ත් මැෂින් වැඩ කරනකොට වැඩ කරන කෙනා අනුව මෙයා වෙනස් වෙනවා පුතේ. එක එක්කෙනා එක එක ක්‍රම පාවිච්චි කරනවා. විශේෂ ක්‍රම යාලට ආවේනික වෙච්ච. එතකොට ඒවා අපිට ඉතින් ස්ථිරවම කියන්න බෑ. නමුත් ඉතින් වැඩ කරන්න පුළුවන්. රයිට්? අපි බලමු. මම මට මෙයා කපලා අයින් කරගන්නයි ඕනේ. ඔයාලට පේනවා මම මේක ප්‍රමාණිකවලව යටේම සුද්ධ කරන ආකාරය. හරි. ඔන්න මේ විදිහට කපා ගන්න පුළුවන් පුතේ. හරි. දැන් ඔයාලට වැඩ කොටස කපලා ඉවරයි. පේනව නේද? වැඩ කොටස කපලා ඉවරයි. එතකොට මේ පැත්ත අපේ ෆිනිෂින් වෙලා තියෙන්නේ. ආයි මේ කතා කරන්න දෙයක් නැහැ. මේ පැත්ත ඉවරයි. දැන් අපිට තියෙන්නේ පුතේ මෙන්න මේ පැත්තේ මෙන්න මේ කොටස කපලා අයින් කරගන්න. එතකොට අන්න ඒක තමයි ලොකුම අභියෝගය වෙන්නේ. මොකද මට තියෙන කටුව ඔකට ප්‍රමාණවත් නැහැ. හරිද? ඒක නිසා අපිට පුළුවන් පුතේ මං අර කිව්වේ ඔයාලට යකඩ කපන කීයටක් හරි කමන්නේ කීයත් පටියක් හරි කමන්නේ මේක තියලා කපා ගන්න පුළුවන්. මොකද ඒකාකාරයේ කැපෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කපනකොට යකඩ කපන කීයකින් මොකද්ද වෙන්නේ? ඇද වෙන්න බලනවානේ. මෙයාගේ හැම වෙන්නේ නැහැ. මොකද අපි නිසි ආකාරයෙන් මෙයා තද කරලා තියෙන්නේ. කැපෙන්නේ ඒකාකාරීව. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙයාගෙන් කපා ගන්න පුළුවන් යකඩ කපන කීයටක් පාවිච්චි කරලා. හරිද? රයිට්. අපි බලමු කොහොමද මේක කපා ගන්න කියලා. මට යකඩ කපන කීයකුත් නැහැ මේ වෙලාවේ. මේ වෙලාවේ ගන්න නැහැ. හරිද? ඒ නිසා මම පාවිච්චි කරනවා මෙයාගෙන් කොටස් ටිකෙන් ටික ඉවත් කරගන්න. පුතේ ඔයාලට දැන් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් අපේ වැඩ කොටස නිමා කරගෙන ඉවරයි. හරිද? මට පුළුවන් මෙයා ගලවලා ගන්න. එතකොට ප්‍රැක්ටිකල් එකේදී මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
මෙන්න මේ විදිහට ඔයාගේ වැඩ කොටස නිමා වෙලා තියෙනවා නම් ඇති බලන්න මේ අපේ මෙන්න මේවා අපේ තියෙන අවුල් එකක්. මොකද මේ ටෙස්ලෝන් රොඩ් එකක් ලියවනකොට අපි මෙන්න මේ කොටස් ටික මේ තද කරලා වැඩි වුණාන් පස්සේ මෙන්න මේ වගේ යනවා. ඒක නිසා ඒවත් පොඩ්ඩක් බලාගෙන දැන් මේවන ලොකු ගැටලුනේ අපිට වැලි කොලයක් අරගෙන මේව පොඩ්ඩක් අර තියෙන රෆ් ගතිය අයින් කරලා මේ තියෙන මේවා අයින් කරලා අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් මේ මට්ටමින් ලියවනවා කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. මෙච්චර ගොඩක් නෑ. ඔයාලට ගොඩක් වෙලාවට එක කානුවක් එහෙම නැත්නම් ඔයාලට එක ඇන්ගල් එකක් ඔය වගේ ලියවන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මැෂින් එක වගේම ඔයා ක්‍රමවේදේ පොඩ්ඩක් හුරු වෙන්න. මොකද එක එක්කෙනා එක එක වෙනස් ක්‍රමවේද පාවිච්චි කරනවා. ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ ක්‍රමවේදේ ඊටාම වැදගත්. අවසාන මෙනුම් ඉතින් නිවැරදිව තියෙනවද කියලා අපිට චෙක් කරගන්න පුළුවන්. එතකොට 20යි 18යි 20යි 15යි. ඔන්න ඔය විදිහට අපිට මේක බලා ගන්න පුළුවන් 15යි. හරිද? එතකොට මෙන්න මේ විදිහට අපිට මිනුම් ටික හරියට හදාගත්තා නම් ඔයාට ලර්ප් මැෂින් වැඩේ ගොඩ. නිකම්ම ගොඩ. හරිද? right. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි හම්බ වෙමු තවත් ප්‍රැක්ටිකල් එකකින්.